channel. Good morning. ඉතින් මේ වීඩියෝ එකෙන් මගේ මේ සතියේ ගෙවුණු විදිය මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අද උදේම මට වැඩ ගොඩක් කරගන්න එළියට යන්න තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න මේ සතිය කොහොමද ගෙවුනේ කියලා. මේ සතිය ගොඩක් බිසි. මම හිතනවා ඔයාලත් එහෙම වෙන්නේ නැති කියලා. මොකද ලබන සතිය අවුරුදුනේ. ඉතින් අවුරුද්දට කලින් ඉවර කරගන්න ගොඩක් වැඩ තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මෙතනින් ගත්තේ මම. දැන් යන්න හදන්නේ කන්න. දිගටම මේ වීඩියෝ එක බලන්නකෝ මොකද මේ සතිය උනේ කියලා. වගේම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද ඔයා මගේ වීඩියෝ first time බලන කෙනෙක් නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේ සතිය ගොඩාක් වැඩ තියෙනවා කරගන්න. ආයෙමත් කැන්ඩි යන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වැඩ ටික ඉක්මනින් ඉවර කරගන්න ඕනේ. මොකද අවුරුදු ළඟයි. ඉතින් shopping කරන්න ඕනේ, ගෙදරස් කරන්න තියෙනවා, තව වැඩ ගොඩක් තියෙනවානේ. ඉතින් මේ වැඩ ටික මම ඉක්මනට කරලා ඉවර කරන්න ඕනේ. ටිකේ මම ටිකක් අසනීපෙන් ඉන්නේ. අද හවසට ඩොක්ටර්ට අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා ආර්යා හොස්පිටල් එකේ ඩොක්ටර් සුගත් වික්‍රමාරච්චිට. ඉතින් අද හවස 4ට එතනට යන්න ඕනේ. ගිය දවස් 2-3ට වඩා නම් දැන් ටිකක් හොඳයි. අපි බලමු. ඉතින් මම හිතනවා ඉස්සරහට හොඳටම හොඳ වෙයි කියලා. ඉතින් දැන් හස්බන්ඩ් ආපහු යන්න ළඟයි. ඉතින් ඒක මතක් වෙද්දි නම් මට දුකයි. මං ගොඩාක් වෙලාවට ඒක හිතින් අමතක කරලා ඉන්න උත්සාහ කරනවා. ඉතින් චූටි වෙලාවකටවත් එයා ගාවින් ඈත් නොවී ඉන්න තමයි මට ඕනේ. vlog එකේ දෙවැනි දවස අද හවස හස්බන්ඩ්ගේ යාළුවෝ වගේක් එනවා කිව්වා. අද රෑ පොඩි පාටි එකක් තියෙනවා අපේ ගෙදර. ඉතින් ඒකට ඕනි බඩු ටික ගන්න අපි දෙන්න ආවා. ආපිකෝ එකට. මං ගොඩක් ආසයි මේ ලක්ස්ගේ බොඩි වොෂ් එකට. ඒකේ එන සුවඳට මම මාර ආසයි. මම ගොඩාක් ලොකු සුවඳක් නෙමෙයි. උනට මං ආසයි ඒකේ සුවඳට.
ඉතින් දැන් අපි මෙතනින් ඕනි බඩු ටිකත් අරගෙන යන්න හදන්නේ කර්ටන්ස් ගන්න. ඉතින් මං හිතුවා කර්ටන්ස් මාරු කරොත් හොඳයි කියලා ගෙදර. දැන් දාලා තියෙන ටික අවුරුදු 2ක් විතර වෙනවා දාලා. ඉතින් මං හිතුවා මේ පාර අලුත් ටිකක් දාලා ගෙදර පොඩ්ඩක් වෙනස් කරන්න. ඉතින් මෙන්න මේ කලර් එකෙන් තමයි මම ගෙදරට කර්ටන්ස් දාන්න හදන්නේ මේ පාර. අද vlog එකේ 3 වෙනි දවස. ඉතින් අද මම ආවේ අපේ ගෙදර අයට ඇඳුම් අරගන්න. ඉතින් දැන් මම හදන්නේ මේ ටිකත් අරගෙන ගෙදර ගිහින් අද ගෙදර අස් කරන වැඩ ටික කරලා ඉවර කරන්න. මොකද හෙට සමහරක් විට කැන්ඩි යන්න වෙයි. එහෙම වුණොත් මට ටයිම් එකක් නැති වෙනවා ඒවට. ඉතින් මම හිතුවා අද ගොඩක් වෙලාව ගන්න නැතුව shopping කරන්න. ඉක්මනටම ගිහිල්ලා ගෙදර අස් කරන වැඩ ටික කරලා ඉවර කරන්න. shopping කරලා ඉක්මනටම ඇවිත් ගෙදර අස් කරන වැඩ ටික කරලා ඉවර වුණා. ඉතින් කරලා ඉවර වුණා කිව්වට මට අද පුළුවන් වුණේ ලිවිං ඒරියා එකයි මගේ රූම් එකයි විතරයි. ඉතුරු ටික තව දවසකට කල් ගියා. මොකද මට අපිට අදම කැන්ඩි යන්න වෙලා තියෙනවා. අද හවස මෙහෙන් යන්න ඕනි. මේ තියෙන කර්ටන් ටික දාලා ඉවර වුණාට පස්සේ ඒ ටික මම හිතනවා ඒක ලස්සනයි කියලා. රූම් එකේ නම් ගොඩක් අස් කරන දේවල් තිබුණේ නැහැ. මම ඉතින් බෙඩ් එක තියෙන තැන පොඩ්ඩක් වෙනස් කරලා මේ විදිහට හැදුවා. මම හිතනවා එහෙම ලස්සනයි කියලා. අපි හෙටනේ කැන්ඩි යනවා කියලා හිතාගෙන හිටියේ. ඒත් හදිස්සියෙම අද කැන්ඩි එන්න වුණා. ඉතින් දැන් වෙලාව හවස 6:00 විතර ඇති. දැන් නම් කැන්ඩි වලට ගොඩක් ළඟ ඉන්නේ. ඉතින් මෙහෙමම අපේ තියෙන වැඩ ටික කරගෙන හොටෙල් එකේ ඉඳලා අපි හෙට උදේ ආයෙ ගෙදර යනවා. අපේ වැඩ ටික ඉවර කරගෙන අපි ආවා KCC එක පැත්තට. ඉතින් ෆිල්ම් එකක් බලනවා කියලා හිතාගෙන තමයි ආවේ. උනට දැන් අපි මෙතනට එද්දි රාත් 10:00 විතර ඇති. ඉතින් මොකොත්ම තිබුණ නැහැ මේ වෙලාවේ. ඉතින් බබාට ඕනි බඩු වගේක් තිබ්බා. ඒ ටිකත් අරගෙන අපි දැන් හොටෙල් එකට යනවා. අපේ vlog එකේ 4 වෙනි දවස. ඉතින් අද අපේ අක්කගේ බර්ත්ඩේ එක මේ අපි ඇවිත් ඉන්නේ. එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න KFC එකට. ඉතින් මෙතන අපේ බබාට පිටිපස්සහා ඉන්නේ එයා. ඉතින් එයාගේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝස් මම මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඔයාලා බලන්න. මෙතනදී කේක් කට් කරන වෙලාවේ යාට ඇඬුණා. මොකද අයියා ලංකාවේ නෑ මේ පාර. කලින් හැම බර්ත්ඩේ එකකටම වගේ අයියා එයාත් එක්ක හිටියා. මේ පාර බර්ත්ඩේ එකට අයියා ලංකාවේ නෑ. ඉතින් එයාට චුට්ටක් දුක හිතිලා තිබ්බේ. එයා නැති නිසා එයාට ඇඬුණා.
ඉතින් ඕඩර් එක රෙඩි වෙනකන් අපි දෙන්න මෙතනට වෙලා ෆොටෝස් ගත්තා. මේ ඉන්නේ අපේ දඟ මල්ල. මේ ඉන්නේ අපේ අක්කගේ බබා. ඉතින් අද ඇවිල්ලා තිබ්බේ මෙතනට අපේ පවුලේ අය විතරයි. මේ අපේ පුංචි. ඉතින් එයත් තව මාසෙකින් යනවා. ඉතින් අපි කට්ටියත් එක්ක එකතු වෙලා අපි හරි ආසයි මේ වගේ කට්ටියම එකට එකතු වෙන දවස්වලට අපේ පවුලේ අය එකට ඉන්නවා කියන්නේ එතන මාරම හැපි. මොකද කොයි වෙලාවෙත් hina වෙවි මොනවාම හරි කියලා hina වෙන්න තමයි බලන්නේ. දැන් අපි ඒකේ පාටි එක සෙලිබ්‍රේට් කරලා ඉවර වෙලා අක්කලාගේ ගෙදරට ආවා. ඉතින් පේනවනේ අපේ පොඩි දෙන්නා ඒ දෙන්නට නම් ඉතින් වෙන මුකුත් ඕනේ නැහැ. මෙහෙම සෙල්ලම් කර කර ඉන්න තිබ්බොත් ඇති. ඉතින් අපි අපේ බර්ත්ඩේ ගර්ල්ට කියලා රස කෝෆි එකක් බීලා ගෙදර යන්න තමයි හැදුවේ. ඉතින් මේ දෙන්න පේනවනේ සෙල්ලම් කරන හැටි. එයාව අරන් යන්න හරි අමාරුයි මෙතනින් දැන් මට. මේ ඉන්නේ අපේ අනිත් චූටි බබා, අපේ අක්කගේ පුතා. එයා නම් පාඩුවේ සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් ඉක්මනින් එන්නම්. Thank you for watching. Bye bye.